ආයිබෝවන්. අද අපි කතා කරන්න යන්නේ අපේ ශරීරයේ තියෙන ඇත්තටම පුදුම හිතෙන පද්ධතියක් ගැන. ඒ තමයි කිසිම බාහිර උදව්වක් නැතුව Tamanගේම විදුලි බලයකින් සෑන හෘද ස්පන්දනයක්ම පාලනය කරන මානව හෘදයේ විදුත් පද්ධතිය. ඉතින් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේක. මොළයෙන්වත් ස්නායු පද්ධතියෙන්වත් කෙලින්ම විධානයක් එන්නේ නැතුව හදවත කොහොමද තනියම ස්වයංක්‍රීයව ස්පන්දනය වෙන්නේ? අපි මේ විශ්ලේෂණයෙන් ඒ රහස හොයාගෙන යමු. මේකට ප්‍රධානම හේතුව තමයි හදවත කියන්නේ මයෝජෙනික් කියන විශේෂ ගණයේ අවයවයක් වීම. සරලවම ජුවොත් හදවතට තමන්ගේම ඇතුළතින්ම හයි කරපු විදුලි ජෙනරේටරයක් තියෙන වගේ වැඩක්. ඒක මොළයෙන් සංඥා එනකල් බලාගෙන ඉන්නේ නැහැ. තමන්ට මොන විදුලි බලය හදා ගන්නවා. ওই විදුලි ආවේගය ගමන් කරන්නේ හෘදය සන්නායන පද්ධතිය කියලා හඳුන්වන විශේෂ මාර්ග ජාලයක් කරා. මේක හරියට හදවත ඇතුලේ තියෙන වයරින් සිස්ටම් එකක් වගේ. අපි දැන් මේ පාර දිගේ ගිහින් බලමු මේ පුදුම සහගත ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහමද කියලා. හරි. මේ විද්‍යුත් ගමන පටන් ගන්නෙ සයිනෝකරණිකා ගැටයෙන්. අපි මේකට කෙටියෙන් කියනවා SA ගැටය කියලා. මෙන්න මේක තමයි හදවතේ ස්වභාවික පේස්මේකරය. මේ ගමනේ ආරම්භක ස්ථානය, ඒ කියන්නේ SA ගැටය පිහිටලා තියෙන්නේ දකුණු කාණ්ඩිකාවේ උඩ බිත්තියේ. හදවතේ හැම ස්පන්දනයකම පළවෙනි විදුලි පුලිංගුව පත්තු වෙන්නේ ඔන්න ඔතනින් තමයි. ඉතින් SA ගැටේ මොකන්ද වෙන්නේ? ඒක ස්වයංක්‍රීයවම විද්‍යුත් ආවේගයක්. ඒ කියන්නේ පුංචි ස්පාක් එකක් වගේ දෙයක් හදනවා. මේ ආවේගය කර්ණිකා දෙක පුරාම පැතිරිලා යනකොට ඒව සංකෝචනය වෙලා ඇතුලේ තියෙන ලේ ටික පහළ තියෙන කෝෂිකාවලට තල්ලු කරනවා. ඒ ගැටෙන් පටන් ගත්ත විද්‍යුත් ආවේගය ඊළඟට යන්නේ තවත් හරිම වැදගත් හන්දියකට. ඒකට කියනවා කර්ණිකා කෝෂිකා ගැටය නැත්නම් AV ගැටය කියලා. AV ගැටය තියෙන්නේ කර්ණිකා සහ කෝෂිකා අතර හරියටම මැද. ඒක හරියට ගේට්ටුවක් වගේ වැඩ කරලා විදුලි සංඥාව පහළට යන්න කලින් පාලනය කරනවා. මෙතනදි තමයි හරිම පුදුම දෙයක් වෙන්නේ. AV ගැටය මේ එන විද්‍යුත් ආවේගය තත්පරයකින් 10න් පංගුවක් වගේ හරිම පොඩි වෙලාවක් නිකන් රඳවගෙන ඉන්නවා. මේ පොඩි ප්‍රමාදිය මේ තරම වැදගත්. මොකද මේකෙන් තමයි උඩ තියෙන කර්ණිකාවලට සම්පූර්ණයෙන්ම සංකෝචනය වෙලා ඒවයි තියෙන ලේ ඔක්කොම පහළ කෝෂිකාවලට පම්ප් කරලා ඉවර කරන්න වෙලාව ලැබෙන්නේ. මේ ප්‍රමාදිය නැති වුණොත් හදවතේ පම්ප් කිරීමේ කාර්යක්ෂමතාව ගොඩක් අඩු වෙනවා. හරි. ඔය තීරණාත්මක ප්‍රමාදයෙන් පස්සේ විද්‍යුත් ආවේගය දැන් සූදානම් හදවතේ බලවත්ම කොටස වෙන කෝෂිකා ඇතුළට යන්න. AV ගැටයෙන් නිදහස් වුණු ආවේගය මුලින්ම හිස් දේහිකාව කියන අධිවේගී මාර්ගයකට ඇතුල් වෙනවා. එතනින් පර්කින්ජේ තන්තු කියන හරියට ගහක අතු වගේ විහිදුණු පුංචි නූල් ජාලයක් හරහා කෝෂිකා භිත්තිවල හැම අස්සක් මුල්ලකටම පැතිරිය යනවා. මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ හරිම වේගෙන් සහ සංවිධානාත්මකව. ආවේගය මුලින්ම හදවතේ පහළමතුරට ගිහින් එතනින්දන් තමයි පර්කින්ජේ තන්තු හරහා උඩට පැතිරෙන්නේ. ඒක නිසා කෝෂිකා පහළෙන් ඉඳන් උඩට සංකෝචනය වෙලා ලේ ටික හරිම බලවත් විදිහට මහා ධමනී වලට පම්ප් කරනවා. හොඳයි. අපි දැන් මේ කතා කරපු හැම කොටසක්ම එකට එකතු වෙලා එක හෘදය ස්පන්දනයක් හැදෙන විදිහ සාරාංශ කරලා බලමු. හරිම සරලයි. SA ගැටයෙන් පටන් ගන්නවා. කාර්නිකා සංකෝචනය වෙනවා. AV ගැටේදී පොඩි නැවතමක් ගන්නවා. ඊට පස්සේ ආවේගය වේගයෙන් පැතිරිලා කෝෂිකා සංකෝචනය කරනවා. මෙන්න මේ පරිපූර්ණ සම මුහුර්තතාවය තමයි අපේ ජීවිතේ රඳවාගෙන යන්නේ. අවසාන වශයෙන් මේ තරම් සියුම්ව සකස් වෙලා තියෙන විද්‍යුත් රිද්මයට මොකක් හරි බාධාවක් වුණොත්, එහෙම නැත්නම් මේ විදුලි පාරේ කොහේ හරි දෝෂයක් ඇති වුණොත් මොන වගේ දෙයක් වෙන්න පුළුවන්ද? අන්න ඒක තමයි හෘදය රෝග සම්බන්ධයෙන් අපි තවදුරටත් අවධානය යොමු කරන්න ඕන වැදගත්ම ප්‍රශ්නය.